එකක් වගේ ගියේ. ඉතින් ඔයාලට කලින් එපිසෝඩ් එක මතකයි නම් මම කිව්වා ලයිව් ඇවිල්ලා ඩ්‍රැගන්ටයි විදර්ටයි එකපාර ගහනවා කියලා. ඉතින් ඇත්තට මුන් දෙන්නට ගැහුවද? රොත්තරන් යාළුවනේ මං වැරදි එක පොඩ්ඩකින්ද හලෝ හයි හලෝ ඉතින් එදා ඒ විදිහට ත්‍රිබල දාන්න ඕන කරන විදර් ස්කල්ස් බ්ලේස් රෝඩ් අරගෙන ඊට පස්සේ ස්ට්‍රෝං හෝල්ඩ් එක හොයාගෙන ගිහින් අරුන් දෙන්නරත් ඇරලා අලුතෙන් ආව මයින්ක්‍රාෆ්ට් අප්ඩේට් එකත් එක්ස්ප්ලෝර් කරලා අන්තිමට මගේ ආම ටික නෙදරයිට් වලට අප්ග්‍රේඩ් කරන්න ඕන නිසා ඒකට ගන් පවුඩර් ගන්න ක්‍රීපර් ෆාම් එකක් හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ. එහෙනම් ඉතින් මීටත් වඩා කාලේ කන්න කලින් අපි යමු වීඩියෝ එකට. විශාල වැඩක් කරන්නයි යන්නේ. ඒ කියන්නේ අපි මේ පටන් ගන්න තැන හොඳට මතක තියාගන්න ඔයාලා. අපි ආය මෙතෙන් දෙන්න නැති වෙන්න පුළුවන්. හරිද? දැන් මේක මං අතක ගායින්න යන්නෙත් නෑ. මේක ඉක්මනට ස්පීඩ් රන් කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. මගින් මරුණොත් ඊට පස්සේ කතා නෑ. හලෝ මියාව් අපේ නෑ ඒක ආමේක පොඩ්ඩක් ඇල්ලා ඒ වුණාට අනිත් ඔක්කොම හරි විදර් ස්කේටන් ස්කල්ස් අරගෙන ඊට පස්සේ ආම නෙදරයිට් කරන එකයි පෝෂන් ගන්න එකයි සමහරු කිව්වා ඕරා එක නෙගටිව් වෙන සීන් එකක් කියලා. ඒ නිසා අපි ඒක කරන්න යන්නේ නැහැ. කෙලින්ම මෙහෙම ගහන්න යන්නේ ගිගා චැට් වගේ. ඊට පස්සේ වර්ල්ඩ් එක නැති වුනහම ඒක වෙනම කතාවක්. ඉතින් මේකෙදි මගේ ප්ලෑන් එක උනේ ඩ්‍රැගන්ටයි විදර්ටයි ගහන එක උනාට විදර් කියන එකව ස්පෝන් කරන්නම විදර් ස්කේටන් ස්කල්ස් 3ක්ම ඕන වෙනවා. ඉතින් මේ විදර් ස්කල්ස් ටික ගන්න වෙනම පැය 2ක් විතරයි කියලා දන්න නිසාම ඊට කලින් දවසේ ලයිව් එකක් දාලා තමයි ඒ ඔක්කොම එකතු කරේ. එතකොට ටෙක්නිකලි ඒක නිකන් ටෙස්ට් ලයිව් එකක් වගේ ගියේ. එතකොට ලයිව් එක පළවෙනි එක වුණාට ඒක පළවෙනි මල්ලි මේක ටෙස්ට් එකක් කියලා හරිද? බල මේ එකට මේක ෂෙඩියුල් කරලා තිබ්බේ එකේ ඉඳන් මේකේ chat කරගෙන ඉන්න. මොකද්ද මල්ලි බෑබ. තෙල්ලා දැන් ඔක්කොම හිතාගෙන හිටියේ හෙට එලිම විදර් ස්කල් අරගෙන ෆෝර්ට්‍රස් එකට ගිහිල්ලා ඔක්කොම වැඩ ටික හෙටම කරනවා කියලා. ඒ වුණාට පස්සේ තමයි මතක් වුණේ විදර් ස්කල් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. පැය ගාණක් ඕක කරන්න වෙයි වගේ සීන් එකක් මට හිතුණා. ඒ නිසා අද කරන්න යන්නේ ෆෝර්ට්‍රස් එකක් හොයාගෙන ගිහින් ඊට පස්සේ විදර් ස්කල් ටික අරගෙන සමහර විට පෝෂන් හදන්නත් ඉඩ තියෙනවා. ඒ වුණාට අඩ පෝෂන් හදන එක නිකන් ඕරා එක නැති වෙනවා වගේ සීන් එකක් තියෙනවා. මගේ සෝඩ් එකේ මම ඔයාලට මතක නම් ෂාප්නස් තිබ්බේ. මම ස්මයිට් වලට ඒක මාරු කරගත්තා. මොකද විදර් ස්කල් නෙවෙයි විදර්ලට ගහනකොට වන් ෂොට් ගහන්න පුළුවන් ඒකෙන්. එතකොට මම මේකේ ගෝල්ඩන් කැරට් ගන්නවා කිව්වා. එතකොට ඌවත් අප්ග්‍රේඩ් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. එන්ඩබල් ටිකක් අරගෙන ෆෝර්ට්‍රස් එකක් හොයාගෙන ගිහින් ෆෝර්ට්‍රස් එක මම දන්නේ නැහැ හැබැයි තියෙන්නේ කොහෙද කියලා. මෙහෙම හරිද? අර කිව්වා වගේ නෙදරයිට් අරගෙන ඊට පස්සේ ස්ට්‍රෙන්ත් මොනවාද? ස්ට්‍රෙන්ත් ඊට පස්සේ ඔය තියෙන ඔක්කොම පෝෂන් ටික අරන් එහෙම ගහන එක නෙගටිව් ඕර නම් එක ටයිප් කරන්න. නෙගටිව් ඕර නැත්තම් දෙක ටයිප් කරන්න. මොකද්ද කරන්න ඕනේ? අඩෝ එක අනේ මරණවට ආසයිද? නෑ කමන්නේ මං එහෙනම් එතකොට ඕර එක වැඩි තමයි කොහොමත් මේ නෙදරයිට් මොකුත් නැතුව පෝෂනුත් නැතුව ගහනකොට. ෆෝර්ට්‍රස් එකක් ඇත්තට මං තියෙන පැත්තක් නම් දන්නේ නෑ. මට සීඩ් එක තිබ්බට බලන්නත් බැරි වුණා. හරි මෙතනින් එහාට මූ කරන්න යන විද්‍යාව ඔයාලට තේරුම් ගන්න ඕන නිසා මම පුළුවන් තරම් කෙටියෙන් කියලා දෙන්න යන්නේ කොහොමද නෙදර් එකේදී ෆෝර්ට්‍රස් එකක් හොයාගන්නේ කියලා. මේ වැඩේට අපිට උදව් වෙන්නේ මෙන්න මේ පයි chart එක කියන එක. මේකෙන් අපිට අපේ රෙන්ඩර් ඩිස්ටන්ස් එකේ ලෝඩ් වෙලා තියෙන බ්ලොක්ස් මොනවද කියලා බලන්න පුළුවන්. එතකොට උගත් බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව විදිහට ඔයාලා දන්නවා ඇති ෆෝර්ට්‍රස් එකක් හොයාගන්න ඕන නම් අපි බලන්න ඕනේ බ්ලොක් එක මොකක්ද කියලා. ඒක ඇත්තටම හරිම ලේසි උත්තරයක් නේද? මුළු ෆෝර්ට්‍රස් එකම හැදිලා තියෙන්නේ නෙදර් බ්‍රික්ස් වලින් නම් ඒ කියන්නේ අපි පයි chart එකේ නෙදර් බ්‍රික්ස් තමයි හොයන්න ඕනේ. අපි ඇත්තටම බ්ලේස් ස්පෝන් එක තමයි පයි chart එකෙන් හොයාගන්නේ. මෙන්න මේ පිළිවෙලට පයි chart එකේ බ්ලොක් එන්ටිටිස් වලට ගියාම බ්ලේස් ස්පෝන් එකක් ලෝඩ් වෙලා තිබුණොත් නිල් පාටින් ඒක පෙන්නනවා. ඒ කියන්නේ මරු නියමයි good job. ඔයා ෆෝර්ට්‍රස් එකක් ඔයාගේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක ඇතුලේ තියෙනවා කියලා හොයාගත්තා. හැබැයි මොන පැත්තේද ඒක තියෙන්නේ? මන් දන්නේ නැහැ. අපි හොයලා බලමු. මේකත් විස්තරාත්මකව පැහැදිලි කරන්න මට වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. බොහෝ විට සෙකන්ඩ් channel එකේ වුණාට ඔයාලට සරලව තේරුම් ගන්න ලේසි වෙන්න මම මේක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම ඔයාලට ස්පෝන් එකක් ලෝඩ් වෙන්න පටන් ගත්ත රෙන්ඩර් ඩිස්ටන්ස් එක මතක තියාගන්න. එන ඉඳන් අංශක 90ක්
මොකද්ද දාලා තියෙන්නේ මොන ફોකස්ද හොඳට බලාගන්න හරිද S2 අරගෙන බලාගෙන ඉන්න ෆක් නෑ එක්ක මේ අපි ටයිම් ලැප්ස් එකට යමුවා ඔයාලා ආසයි නේද ටයිම් ලැප්ස් හරිද ටයිම් ලැප්ස් අපි දැන් ගහන්න ටයිම් ලැප්ස් එහෙනම් ඊළඟට මම අපිට ගන් පවුඩර් ගොඩක් තියෙනවා මං හිතන්නේ පොඩ්ඩක් ඉන්න අපි බලමු අපේ chest එකේ ගොඩක් තියෙනවා හොඳටම TNT හදන්න ඒ කියන්නේ අපිට තව සෑන් ටිකක් මයින් කරලා ඒකෙන් TNT හදාගෙන nether එකට ගිහිල්ලා අර සුපුරුදු විදියට TNT දාලා netherite මයින් කරන එක තියෙන්නේ ඒකේ බලන්න තරම් දෙයක් නැති වෙයි ඒ අම්මා කොහෙන්ද ආවේ අඩෝ මල්ලි ජම්ප් ස්කෙයාර් එක නම් ඒ වුණාට අපි බලමු දැන් අපි මයින් කරන වැඩේ කරලා ඉවරයි netherite උත් ඔක්කොම මයින් කරලා ලස්සනට මෙව්ව කරලා තියෙන්නේ කොහොම හරි ආම ටික netherite කරන්න කලින් මට හිතුණා මගේ හෙල්මට් එක බාගෙට බහැලා තියෙන්නේ එතකොට ඒක netherite වලට හරවන්න කලින් මෙන්ඩින් දාගෙන හිටියනම් හොඳයි කියලා හිතුණා ඒ වුණාට මෙන්ඩින් දාන්න ලෙවල් ටිකක් මදි ඒ නිසා අපේ ක්‍රීපර් ෆාම් එකෙන්ම ලෙවල් ටිකුත් අරගෙන ඊට පස්සේ හෙල්මට් එකට මෙන්ඩින් පොතක් දාලා මම කලින් අර බැස්ටියන් එකට ගියපු වෙලාවේ ඒකේ තිබිලා netherite upgrade මේ ටෙම්ප්ලේට් එකක් හම්බෙච්ච නිසා එකක් තිබ්බොත් ඇති කොහොමත් ඒක ඩුප්ලිකේට් කරගන්න පුළුවන් කොහොම හරි ඒ ටික තියෙන නිසා අපිට ඔක්කොම netherite වලට හරව ගන්න පුළුවන් ඒ කියන්නේ අන්තිමට කොහොම හරි අපේ ආම ටික ඔක්කොම netherite වලට හරවගෙන ඉවරයි එතකොට ඔයාලා අහන්න පුළුවන් / core tools ටික ඒවා අපි පස්සට දාමු